සියලු දෙනාම සතුටෙන් සුවේ නැතයි සිතනවා. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 අවුරුද්ද පුරාවටම උදේ කාලයේදී කන්සිස්ටන්ට්ලි ඔයාට කරන්න පුළුවන් මයික්‍රෝ හැබිට්ස් ටිකක් ගැන. මේ පුරුදු ටික උදේ කාලේදී දීර්ඝ කාලයක් කරගෙන යද්දී ඒවා ඔයාගේ ෆිසිකල්, මෙන්ටල්, ඉමෝෂනල් වෙල්බීන් මේ සියලු දේට ලොකු ඉම්පැක්ට් එකක් කරනවා. ඕනම කෙනෙකුගේ ජීවිතේ කම්ප්ලීට්ලි ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් ඒ මෝර්නින් හැබිට්ස් ටික, ඒ මයික්‍රෝ හැබිට්ස් ටික මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මයික්‍රෝ හැබිට්ස් වල මීට කලින් අහලත් ඇති මොනවද මේ මයික්‍රෝ හැබිට්ස් කියන්නේ? මයික්‍රෝ හැබිට්ස් කියන්නේ ඊටාම පොඩි ලේසියෙන් කරන්න පුළුවන් අඩු එෆර්ට් එකක් දීලා ඒ පොසිටිව් චේන්ජස් ඇති කරගන්න පුළුවන් හැබිට්ස් වලට. 2026 අවුරුද්දේ අලුතින් මම මොකද කරන්නේ? මම කොහොමද වෙනස් වෙන්නේ, දියුණු වෙන්නේ කියලා. ඔයාත් හිත ඉන්නවනම් ගොඩාක් දේවල් ගැන හිතන්නේ නැතිව මම මගේ උදේ කාලේ ප්‍රොඩක්ටිව්ලි ගත කරනවා මේ මයික්‍රෝ හැබිට්ස් ටික ඇති කරගෙන කියලා. අන්න ඒකෙන්වත් පටන් ගන්න. උදාහරණයක් විදිහට අපි ගොඩක් දෙනෙක් උදේට නැගිට ගමන් කරන දෙයක් තමයි මේ අපේ ෆෝන් එක චෙක් කරන එක. ඒත් මේ 2026 අවුරුද්දේ මම උදේ නැගිට ගමන් ෆෝන් එක චෙක් කරන්නේ නැහැ. එහෙනම් මොනවාද ඒ වෙනුවට කරන්න පුළුවන්? ඔපොසිට් දෙයක්. මම උදා වුණු මේ දවසට ස්තුතිවන්ත වෙනවා. අවසාන මොහොත වෙනකම් නිදියලා දවසම කලබල කරගන්නේ නැහැ. එහෙනම් ඔපොසිට් එකක්. අලාම් එකක් තියලා උදෙන් අවදි වෙනවා. උදේ නැගිට ගමන් කලබලෙන් ඇඳෙන් බහලා යන්නේ නැහැ. උදේ නැගිට ගමන් ඇඳ හදනවා. empty stomach සීනි දාලා තේ එකක් බොන්නේ නැහැ. ඒකේ ඔපොසිට් එකක්. ඒ වෙනුවට මම වතුර වීදුරක් බොනවා. ෆෝන් එක දිහා බලාගෙන බ්‍රෙක්ෆාස්ට් ගන්නෙ නැහැ. කෑම කනවා කියන එක ફોකස් කරනවා. අපි පළමුවෙන්ම ගමු මේ ෆෝන් එක චෙක් කරන්න ගන්න කාලය අපි ස්තුතිවන්ත වීමට යොදා ගැනීම ගැන. Checking your phone first thing in the morning is a common habit. It's social media, news, notifications, emails මේවා චෙක් කරපුවාම ඒකෙන් ඔයාගේ දවස පටන් ගන්න කලින් stress response trigger කරනවා. lazy, negative, low quality content එකක lost කරලා සමහර විට මුළු දවසටම bad tone setting එකක් set කරනවා. ෆෝන් එක චෙක් කරන එක විනාඩි 20කට විතර ලේට් කරලා. ඇත්තට මේක හිතාමතාම කරන්න ඕන දෙයක්. ඒ වෙනුවට ඔයාට පුළුවන් alertness වැඩි කරන හොඳ morning routine එකක් කරන්න. ඒ තමයි gratitude වීම, ස්තුතිවන්ත වීම. ඒ ගැන ඕන තරම් අහලා තිබුණත් කියවලා තිබුණත් ඇත්තට මට gratitude ගැන හරියටම දැනුනේ ඩොක්ටර් සෝෆියා ගොඩ්කින්ගේ පොතකින්. මේ ඩොක්ටර් සයිකොලොජිස්ට් කෙනෙක්. happiness relationship ඒ සම්බන්ධයෙන් ගොඩක් කතා කරන කෝච් කෙනෙක්. ඒ වගේම මේ ડોක්ටර්ට happiness ડોක්ටර් කියලා තමයි ගොඩක් ප්‍රසිද්ධ. ගොඩක් කියන්නේ ඒ විදිහට. හොඳ කාලෙදි වගේම අමාරු කාලෙදි මේ gratitude වීම තුලින් සතුටින් ඉන්නේ කොහොමද කියලා ඇය ගොඩක් හොඳට පැහැදිලි කරනවා. ඇය highlight කරන විදිහට මේ සතුටින් සිටීමේ රහස පවතින්නේ ස්තුතිවන්ත වීම තුල. මේක මමත් මගේ ජීවිතයට ඇප්ලයි කරගත්ත දෙයක්. ඔයාට පුළුවන් gratitude journal එකක් පාත්තගෙන යන්න. I write my days highlighter and what I'm grateful for. සමහර අපිට තෑග්ගක් ලැබුණාමනේ thank you කියලා ගොඩක් ස්තුතිවන්ත වෙන්නේ. ස්තුති කියලා කියන්නේ නමුත් මුළු දවසම මේ ස්තුතිවන්ත වීම අපිට පාත්තගෙන යන්න පුළුවන්. උදේට අවදි වුණු තැන ඉඳලා ඒ උදා වුණු දවසට උණුවෙන් කෝප් එකක් තේ එකක් බොනවා නම් ඒ දේට යාළුවෙක්ගෙන් thoughtful message එකක් ලැබුණා නම් ඒ දේට අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මම ඉගෙනගත්ත දේ තමයි අපි මොනවද ફોකස් කරන්නේ ඒ දේ අපිට attract වෙනවා. When you actively look for good things, that's when life starts to shift. Instead of overthinking what went wrong, මොනවද කොහෙද වැරදුනේ කියලා overthink කරනවා වෙනුවට I'm always trying to notice the little things that went right. ඊළඟ අපි කතා කරමු කලබලෙන් ඇඳින් නැගිටිනවා වෙනුවට පරක් වෙලා ඇඳින් නැගිටිනවා වෙනුවට alarm එකක් තියලා උදේට නැගිටින එක ගැන. මේවා පොඩි දේවල් කියලා අපි සැලකිල්ලක් නොදැක්කුවත් මේ දේවල් 2026 අවුරුද්දේවත් කන්සිස්ටන්ට්ලි කළොත් ඔයාට ගොඩක් බෙනිෆිට්ස් තියෙයි. එතනදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි අපි නැචරලි වේක් අප් වීම තමයි වැදගත්. අපේ ඉන්ටර්නල් ක්ලොක් එකට අනුව වැඩ කිරීම තමයි වැදගත්. නමුත් අලාම් එකක් තියලා නැගිට්ටොත් අර better time management එකක් කරගන්න පුළුවන්. ප්‍රමාද වීම නිසා ඇති වෙන පරක් වෙලා තියෙන්නේ කියලා කලබල වෙන කෑ ගහන ඒකේ නැතිවෙන ස්ට්‍රෙස් නැති වෙනවා. ඉතින් අපි දන්නවා ගෙවල් වල තියෙන කලබලේ පාසල් යන වැඩට යන්නේ කොයි තරම් ස්ට්‍රෙස්ඩ් මූඩ් එකකද කියලා අපි දන්නවනේ. ඒත් මූඩ් එක ඉම්ප්‍රූව්ඩ් නම් ඒක ප්‍රොඩක්ටිවිටි වෙනුවෙන් ඍජුවම බලපානවා. ජොබ් පර්ෆෝමන්ස්, ලයිෆ් බැලන්ස් එක වැඩි, තරහ යන එක අඩුයි. ඒ නිසා පොසිටිව් අවුට්ලුක් එකක් දෙන්න පුළුවන්. නිතර තේ බොන්න හිතෙනවා නම් කැෆෙන් මත රිලයි වෙන්න එක වැඩි නම් මේ waking refreshed with a clear schedule that enhances your concentration. ඊළඟට අපි කතා කරමු නිදා ගන්න තැන අස් කරලම උදේට නැගිටින එක ගැන. නැත්නම් ආයේ දවල් කාලේ අස් කරන්න වෙනම වෙලාවක් ගන්න ඕනේ. නැත්නම් රාත්‍රී නිදා ගන්න යනකොට අස් කරන කාල ඒවා ඒ විදිහමයි.
ඒත් නිදාගන්න තැන අස් කරලා ආවම ඒකේ අපි නොසිතන ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. පළවෙනි දේ තමයි අපි කියන්නේ හිත නිදහස් කියලා. කාමරේ හරීම හිතන නිදහසක් දැනෙනවා. calm organized environment එකක් කියන්නේ a sense of accomplishment. මේක හරීම simple morning task එකක්. ලේසියෙන්ම කරන්න පුළුවන් micro habit එකක්. මේකෙන් වගේ ඩිසිප්ලින් හැදෙන්න ලොකු බලපෑමක් වෙනවා. මේ පුරුදු නොතිබුණු කෙනෙක් 2026 අවුරුද්දේ මේක කරන්න ගන්න. Stick to this simple habit and build self discipline. උදෙන් මැන්දාස් කරපුවාම අනිත් tidy habits වලටත් ඒක උදව්වක් වෙයි. Carry this discipline over to other areas of your life. මේක අහන ගමන්ම දැනෙනව නේද දවස ආරම්භ කරන්න මේක හොඳ විදිහක් කියලා. අහද්දිම productive mindset එකක් හැදිලා ඉවරයි. නැගිට ගමන් ඇඳස් කරන එක first task of the day වුණාම it boost your pride and motivation. කොහොමද tidy space එකක් කියන්නේ less cluttered mind එක. ඔයාගේ මනස less clutter නම් ඔයාට පැහැදිලිව හිතන්න පුළුවන් දවසේ කටයුතු කෙරෙහි ගොඩාක් හොඳට concentrate කරන්න පුළුවන්. ඊළඟ මයික්‍රෝ හැබිට් එක විදිහට අපි ගමු උදේට පිරිසිදු වතුර වීදුරුවක් බීම. මේ පුරුද්ද දැනටමත් කරන ගොඩක් අය ඇති. මේකෙන් after sleep අපේ body එක rehydrate වෙනවා. නැවත hydrate වෙනවා. ඒකෙන් energy boost වෙලා alertness වැඩි කරනවා. කවුරුත් දන්නවනේ metabolism වෙනුවෙන් ඒන් වෙන උදව්ව constipation වළක්වන්න bowel regularity promote කරන්න මේ simple habit එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔබත් empty stomach තේ බීපු කෙනෙක් නම් ඔබට දැනෙලා ඇති ඒකෙන් stomach acid වැඩි වෙනවා, acidity වැඩි, heartburn වැඩි, අපි කියන්නේ බඩපපුව දනවා වගේ කියලා, තරහ යනවා වැඩි, ඒ වගේම වමනේ කැරකිල්ල ඒ ගතිය වැඩි. ඒ මොනවත් නෑ ඔබට පුළුවන් 2026 අවුරුද්ද පුරාම මේ මයික්‍රෝ හැබිට් එක උදේට නැගිටලා පිරිසිදු වතුර වීදුරුවක් බීලා දවස ආරම්භ කරන එක කරන්න. ඊළඟට අපි කතා කරමු mindful breakfast. මම මෙතන උදේ කාලය වෙනුවෙන් මයික්‍රෝ හැබිට්ස් ටිකක් කතා කරන නිසා breakfast ගත්තා. නමුත් mindful eating යටතේ ගත්තොත් අපි කන ඕන වෙලාවක මේ මයික්‍රෝ හැබිට් එක ඇප්ලයි කරගන්න පුළුවන්. ෆෝන් එක දිහා බලාගෙන නැත්නම් ඒක චෙක් කර කර කන එක අද ගොඩක් දෙනෙක් කරන දෙයක්. මේකේ තියෙන්නෙම නරක බලපෑම්. මේකෙන් වෙන්නේ කිසිම කල්පනාවක් නැතුව ඕනාට වඩා කෑම කනවා. කෑම මේසෙට යවලා නම් කෑම කාලා සමහරට ඉවර වෙලා ෆෝන් එකේ වීඩියෝ එක ඉවර නැති නිසා නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ඉවර නැති නිසා නැගිටින්නේ නැහැ. ඉඳගෙන ඉන්නව නොදැනීම නැවත ඩිෂස් වලින් මොනවා හරි කනවා. එතකොට මොකද වෙන්නේ? කැලරි ඉන්ටේක් එක වැඩි. අනිත් එක කෑම හපන්නත් අමතකයි. හපන්න අඩු කාලයක් ගන්න. වේගයෙන් කනවා. ඒක කෑම දිරවන්න ඍජුවම බරපානවා. poor digestion ඇති වෙනවා. ඒ වගේම එන්ජොයමන්ට් එකක් නැති නිසා කෑම වල රස දැනෙන්නේ නැහැ. සුවඳ ගැන කල්පනාවක් නැහැ. තවත් කතා කරනවා නම් කෑම මේස එකට ඉන්න අය එක්ක කිසිම බොන්ඩ් එකක් නැහැ. සමහර විට husband and wife වෙන්නත් පුළුවන්, friends ලා අතර වෙන්නත් පුළුවන්. කොහොම හරි මේක හරිම rude behavior එකක්. ගෞරවයක් නොදීමක්. ඒ කියන්නේ neglect කිරීම වගේ feeling එකක් ඇති වෙනවා. meaningful connection එකකට ඉඩක් නැහැ. communication එක නැහැ කියන්නේ relationship එකකට අනිවාර්යෙන් බලපානවනේ. මෙතනදී ඇතිවන emotional distance එක මානසික දුරස්ථභාවය ඒක over time resentment කාලයත් එක්ක තරහක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. සමහරට දෙයක් කිව්වත් ඇහෙන්නේ නැහැ මොකද active listening ගිහින් තියෙන ෆෝන් එකට නිසා. conversation එකේ quality අඩුයි කියන්නේ miscommunication එකක්. ඒ නිසා misunderstanding වලට ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ නිසා 2026 අවුරුද්දේ breakfast විතරක් නෙවෙයි all meals phone free time එකක් කරගන්න habit එක දියුණු කරගන්න ඔබත් අනිවාර්යෙන් හිතන්න. ඉතින් my new version journey කියන ඔයාලට 2026 අවුරුද්දේ උදේ කාලය වෙනුවෙන් tips ටිකක් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. දැනුමට ගොඩක් ස්තුතියි. සියලු දෙනාටම වාසනාවන්ත නව වසරක් ප්‍රාර්ථනා කරනවා.